සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. ඔබ මේ සිටින්නේ වික්ටරි පාත් ලංකා YouTube channel යන්නේ ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගල් බඳින විදිය. අපිත් ලංකාවේ ටෙස්ට් ගහලා ලංකාවේ විදිහට ඇවිල්ලා වැඩ කරන්න බැලුවා. හරිම අමාරුයි. එහෙම වැඩ කරන්න බෑ. මොකද මෙහි වැඩ කරන ක්‍රම තියෙනවා, ක්‍රම සහ විධි තියෙනවා. මේ ගල් බඳින විධි තියෙනවා. මේක සෙන්ටිමීටර් 10 ගලක්. එතකොට මෙවුවා ඇතුලේ බැඳින ගල් මේ මම පෙන්නන්නම් ගලක් බලලා. මේ තියෙන ගලක්. ඉතින් ඒක මේ වගේ ලොකු බඳින්නේ මම ඉන්නකෝ මම පෙන්නන්න. මේ තියෙන්නේ ඒ ගලක් බැඳලා මේ ලොකු පිච්චයකට ඇරෙන්න බඳින්නේ නැහැ එහෙම. ප්‍රධාන පිච්චි වලට තමයි ඒවා බඳින්නේ. මේවා බඳින්නේ සෙන්ටිමීටර් 10 ගල් මේවට බඳින්නේ. තව තියෙනවා මෙන්න මේ විදිහට තමයි ගල බඳින්නේ ස්පීඩ් ලෙවල් එක තියලා හදාගන්න. ඔයාලට පේනවද මේක? මේ ආකාරයට තමයි ගල් බඳින්නේ. සම්පූර්ණ ගලේ බදාම ගන්න නැහැ. අයිනේ ටික ටික ගන්නවා. ආකාරයට ඔයාලට පේනවා ඇති. ටෙස්ට් වල ගන්නකොට ඉතින් සම්පූර්ණ ගලේ ගාගෙන බදාම ගාගෙන එහෙම බඳින්න බෑ මෙහි ගල්. ඔන්න ඔය ආකාරයට තමයි ගල් බඳින්නේ. බදාම දාන්නේ මේ වීඩියෝ එක පොඩි ප්‍රශ්න ඇති මොකද මම වැඩ කරන ගමන් ගන්න වෙලාවක් නෑ ගන්න. ඔන්න ඔය ආකාරයට තමයි අනිත් ගලේ බදාම ගන්න ඊළඟට. ඔන්න ඔය ආකාරයට Quanto ainda? O custo de estação. ඔන්න ඔය විදිහට පුරුදු වුණොත් ප්‍රශ්නයක් නෑ. මෙහෙ ඇවිල්ලා වැඩ කරගෙන නැත්නම් නම් ඉතින් අමාරු වැඩේ කරන්න. මොකද මේ ගල් බඳින ක්‍රමය මේක තමයි. මේ ඇතුළේ පිටි ගල් බඳින විදිය. මේක පිට පිටි වලත් ගල් බඳින ක්‍රමයක් තියෙනවා. ඒකත් මම ඔයාලට කියලා දෙන්නම්. කවුරුන් මම කියලා දෙන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට අවශ්‍ය දේ දැනගන්න ඕන දේ මට මෙසේජ් එකක් දාන්න. මගේ YouTube channel එකට ඇවිල්ලා මෙසේජ් කරන්න. ඔයාලට ඕනේ ටයිල් නම් ටයිල්, මේසන් නම් මේසන්. ඒ සියලුම දේ මම ඔයාලට කියලා අනිවාර්යයෙන්ම ඒක නිසා සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන් කවුරු දැනගන්න මේ සුදුසුකම් පුළුවන් විදිහට වැඩ කරගන්න. ඔයාලට එහෙනම් තව වීඩියෝ එකක් මම නවතිනවා. සුබ දවසක් වේවා ඔයාලා සියලු දෙනාටම. ඔබ සුදු දේශයට පැමිණීමට බලාපොරොත්තු සිටින කෙනෙක් නම්
ඔබට මෙවැනි වැදගත් වීඩියෝ වලින් දැන්ම ලබා ගැනීමට අවශ්‍ය නම් වික්ටරි පාත් ලංකා YouTube channel එක subscribe කර bell icon එක click කර අවශ්‍ය දේ කමෙන්ට් කරන්න.